පින්කම් සිද්ධ වෙන ద్వාර ත්‍රයක් තියෙනවා. දොරටු තුනක්. එකක් තමයි කායද්්වාරය, වචීද්්වාරය සහ මනෝද්්වාරය. එතකොට දැන් කවුරු හරි කෙනෙක් කරපු පිනක් සාදු සාදු අනුමෝදාමි කියලා අත් දෙක එකතු කරලා වඳගෙන වචනේනුත් කියලා අනුමෝදන් වෙනකොට ඒ පින වෙනුවෙන් එයාගේ කායද්්වාරයත් යෙදුණා වෙනවා, වචීද්්වාරයත් යෙදුණා වෙනවා, මනෝද්්වාරයත් යෙදුණා වෙනවා. එතකොට වරුණ දැන් Tamanටත් ඒ බඳු පින්කම් වලට සහසම්බන්ධ වෙලා කත පරිචයක් තිබීම මෙහිදී ඊටාම වැදගත් වරුණ. ඒ කියන්නේ පිනක් අනුමෝදන් වෙන්න පුළුවන් වෙන්නේ පින් රසය දන්න කෙනෙකුට පමණයි. ඒ නිසා කවුරුන් හෝ කෙනෙක් දානයක් පූජා කළ මේ පින අනුමෝදන් වෙන්න කීවහම දානයක් හුරු දෑතක් තියෙන කෙනාට වරුණ ඒ දානයේ සඳහා වෙහෙසෙන්න ඕනි ආකාරය, දානයක් පිදෙන ආකාරය, ඉදෙන ආකාරය, බෙදෙන ආකාරය මේ ඔක්කොම එයාගේ හිතේ චිත්ත රූප වශයෙන් මැවෙනවා වරුණ. එතකොට භෞතික කයෙන් එයා ඒ දානමය පින්කම සඳහා සම්බන්ධ නොවුනත් එයාගේ හදවතින් මුළුමනින්ම අවතීර්ණ වෙනවා. එයාට කුසලයේ පිළිබඳව දානයේ පිළිබඳව හුරුවක් තියෙන නිසා. ඒ තියෙන නිසාම තමයි අනුමෝදනාවත් බොහොම ඉහළින් කරන්න පුළුවන්. ඒ නිසා පුණ්‍යානුමෝදනාවක් සිද්ධ වෙනකොට වරුණ අනුමෝදන් වන පාර්ශවයට ඒ කුසලයේ පිළිබඳව අත්දැකීම් තිබීම වැදගත්. කවුරුන්නෝ කෙනෙක් මෙහෙම කියන මම අද මෛත්‍රී භාවනාවේ යෙදුණා. ඒ පින මම ඔබට අනුමෝදන් කරනවා. එතකොට ඒ අනුමෝදන් වෙන කෙනා මෛත්‍රී භාවනාව කරපු කෙනෙක් නම් ඒ අනුව සිතේ දියුණුවක් පවතින කෙනෙකුට නම් ඉතා පහසුවෙන් ඒ පින අනුමෝදන් වෙන ඒ අනුව කල්පනා කරන්න පුළුවන්. හැබැයි කිසිම කුසල රසයක් නොහඳුනන පිනක් දහමක් ගැන නොදන්නා කෙනෙකුට පුණ්‍යානුමෝදනාව එච්චර ඵලදායක වෙන්නේ නැහැ. සමහරට එයා ඒක අගය කරගන්නේ නැහැ. දන්නේ නැහැනේ වරුණ. එනිසා මේ පුණ්‍යානුමෝදනාව අයිති වෙන්නේ, පින් දීම අයිති වෙන්නේ කුසල් රසය, පින් රසය හඳුනන සිත් ඇති මිනිසුන්ට, දෙවියන්ට, බ්‍රහ්මයන්ට. ඒ කාරණේ අපි සැලකිලිමත් වෙන්න ඕනි. ඒ වගේම තමයි වරුණ දැන් තමන්ගේ දෑත දෙපයේ වාරුවෙන් විරියෙන්, තමන්ගේ වියහියදම් වලින් තමා සතු දේ පරිත්‍යාග කිරීම ආදීන් යම් පින්කමකට සම්බන්ධ වීම පුළුවන් හැම වෙලාවකම නොමසුරුව කරන්න ඕනි. එහෙම බැරි වෙලාවකදී තව කෙනෙක් කරන පිනක් හෝ සාදු සාදු කියා අනුමෝදන් වෙනවා. තේනේම සෝහෝති සුඛී පරත්ත. ඒ අනුමෝදනාව මෙයාට පරලොවදී සුවපත් වෙන්න උපකාර වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පැහැදිලිවම. ඒ කියන්නේ අනුන් කරපු පිනක් උනත් අනුමෝදන් වීම. එතකොට වරුණ ඒ අනුමෝදනාව සඳහාත් වැදගත් වෙන්නේ ඒ ශ්‍රාවකයා කෙතෙක් දුරට මේ ධර්මයේ හැසිරෙනවද කියන කාරණයයි. නොහැසිරෙන කෙනෙකුට පිනක් කොහොමද අනුමෝදන් වෙන්නේ වරුණ? කොහොමද ඒ ගැන කියා දෙන්නේ? කියා දෙන්න බෑනේ. එනිසා මේ සම්බුද්ධ ශාසනය තුල තමන් ධර්මයේ හැසිරෙන කෙනාට තමා රැස් කරන පින, ඒ වගේම තව කෙනෙක් රැස් කරන පින, මේ සමස්තයම තමා කරගත්ත පිනක්සේ අනුමෝදන් වෙවි දකින්න පුළුවන්. එහෙම බැලුවොත් වරුණ එක දවසකට මේ ලෝකේ ජීවත් වෙන නුවණැති ශ්‍රාවකයාට මෙතෙකයි කියා ආනිසංස වාර කිව නොහැක් මහ විශාල පිනක් ඉන්න තැන ඉඳන් එකතු කරගන්න පුළුවන් වරුණ. ඉන්න ආසනයක අපි හිතමුකෝ ලෙඩ ඇඳක ඉන්නේ කියලා වරුණ කෙනෙක්. ලෙඩ ඇඳක ඉන්නවා, දැන් නැගිටින්න බෑ. දැන් යන්න එන්න බෑ. පුළුවන් කාලේ දන් පෑන් පූජා කළා. පුළුවන් කාලේ බුදු ගුණ සිහිපත් කළා. පුළුවන් කාලේ භාවනාවේ යෙදුණා. දස කුසලයේ සම්පාදනය වුණා. දැන් බැරි වුණා, එක තැන් වුණා. අන්‍යයට අසරණ වෙන්න උවමනාවක් නැහැ වරුණ හිතින්. හිතන්න පුළුවන් මම මෙහෙම පින් රැස් කරපු කෙනෙක්. මේ ලෝකේ තව බොහෝ දෙනා පින් රැස් කරනවා. ඒ බුදුරජාණන් වහන්සේලාගේ වංශ පරම්පරාවේ සියල්ලෝ රැස් කරන සියලු පින් මමත් අනුමෝදන් වෙනවා. එතකොට ඒ ශ්‍රාවකයාට ඒ පුණ්‍යානුමෝදනාව තුල පහළ වෙන්නේ ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික කුසල්සිත. වරුණ පින් ලෙස කුසල් ලෙස පහළ වෙන්නේ ඔන්න චිත්තෝත්පාදනේ. ඔය චිත්තෝත්පාද ටික උපදවා ගන්න පුළුවන් නම් යම් අරමුණකින් ශ්‍රාවකයා සාර්ථකයි. වරුණ යම් සිතක ප්‍රඥාව යෙදෙනවා නම්, යම් සිතක සෝමනස වේදනාව යෙදෙනවා නම්, નિરાයාසයෙන් ඒ සිත පහළ වෙනවා නම්, ඒතර අසංස්කාරික භාවයක් තියෙනවා. කිසි ඌනතාවයක් නැහැ ඒ සිත. සකලාංගයන්ගෙන් සම්පූර්ණයි වරුණ. උසස් අග්‍රගණී ත්‍රි හේතුක පින්කමක් වෙනවා. එනිසා වරුණ මේ ධර්මයේ දැනගන්න කෙනාට අත්කිලමතාණු යෝගයට වැටෙන්න ඕමනක් නැහැ. කාමේසු කාමසු කල්ලිකාණු යෝගයෙන් මුසපත් වෙන ඕමනාවකුත් නැහැ. මධ්‍යම ප්‍රතිපදාව තුල මහ විශාල ආනුභාවය ඇති පුණ්‍යාත්මීය ජීවිතයක් ගත කරන්න පුළුවන්. අදාදම සතුටු වෙවි. වරුණ ඒකට තමයි අපි සැරසෙන්නට ඕනේ, සෝදානම් වෙන්න ඕනේ. ඒක භාවනාවක් වරුණ. සැබවින්ම මේ කෙනෙකුගේ පිනක් හිත අනුමෝදන් වෙනවා කියන්නේ එතන අනුස්සතියක්. ඒක භාවනාවක්. ඒක මහ වටිනා දෙයක්.